මම යාළුවනේ මම පොඩි දෙයක් කියන කතා කරේ මම මේ කියන කාරණාව ඇත්තටම මේ සෑම කෙනෙක්ටම සෑම මිනිසෙක්ටම සෑහෙන වටින දෙයක්. ඉතින් මම හිතනවා මම මේ කියන කාරණාව වලින් කාටද යමක් ඉතට ගන්න පුළුවන් නම් ඒක සෑහෙන වටින දෙයක් කියලා. අපි මිනිස්සු වශයෙන් ඒ කියන්නේ මිනිස්සු වශයෙන් අපිට තත්වය ජනප්‍රියකම ප්‍රසිද්ධකම එදිගාම මිල මුදල් යාන වාහන මොන දේවල් තිබ්බත් අපිට මේ සේලම දේවල් දවසක අත්හැරලා යන්න වෙනවා. අත්හැරලා යන්න වෙනවා කියන්නේ සාමාන්‍යයෙන් මිය ගියාට පස්සේ කොහොමත් අත්හරින්න වෙනවා. මම මේ මෙතන කියන්නේ මිය යන ක්‍රම නෙවෙයි. අපි ජීවත් වෙලා ඉතින් අපිට ওই සේලම දේවල් නැති වෙන්න පුළුවන්. ඔබත් මාත් දන්නවා සමහරවිට දැන් ප්‍රසිද්ධ වෙලා ඉන්න මිනිස්සෙක්ගේ ප්‍රසිද්ධකම නැති වෙන්න පුළුවන්. ජනප්‍රියකම නැති වෙන්න පුළුවන්. සල්ලි භාගේ තියෙන මිනිස්සුන්ට සල්ලි නැති වෙලා අංගම්පතේ ගාලා එහෙම නැති වෙන්න පුළුවන්. යානවන් නැති වෙන්න පුළුවන්. මේ හැම දෙයක්ම නැති වෙන්න පුළුවන්. ඒකට අද දුප්පත් වෙලා ඉපදිලා දුප්පත් වෙලා මැරෙන්න ඕන කියලා කන්නේ නැහැ. ඒ කියන්නේ සමහර අය ඉන්න උපැත්තේ පොසත් මිනිස්සු වෙලා පාස් වෙනකොට පාරට බැලි ඉඟා කරන අවස්ථාවන් තියෙනවා. ඒක අපි හැමෝම දැනුවත් වෙලා තියෙනවා. ඒ වගේ දේවල් සිද්ධ වෙලා තියෙනවා. මම මෙතන කියන්නේ හැම මිනිස්සෙට්ටම තමන්ට කියලා ක්වොලිටියක් හදාගත්ත හැකි. තමන්ට පොරක්, ඒ කියන්නේ ජෙනුයින් පොරක්, රෙස්පෙක්ට් පොරක් කියලා තමන්ට හදාගත්ත හැකි. ඒකට තියෙන කිසිම කාරණාවක් අදාළ වෙන්නේ නැහැ. තමන් මොන තත්ත්වයක හිටියක් තමන්ට ජෙනුයින් පොරක් රෙස්පෙක්ට් පොරක් එදි ගියාම ක්වොලිටි මිනිස්සෙක් වෙන්න කිසිම දෙයක් අදාළ වෙන්නේ නැහැ. ඒකදී ඕනේ තමන් නිදාස් කරගන්න ඕනේ. අපි අනිත් අයත් එක්ක සංසන්දනය කරන්නේ නැතුව තව කෙනෙක්ට වෙන්න පුළුවන් මම මොකටද නිකන් මේ මිනිහලක ක්වොලිටියක් නැහැ. කාලක ක්වොලිටියක් නැතුනත් කමන්නේ නැහැ. තමන්ලා ක්වොලිටියක් හදා ගන්න ඕනේ ජීවිතේ. එතකොට තමන් දන්නද බ්‍රෑන්ඩ් එකක් වෙනවා. අපි හැමෝම කොටත් උඩට ගන්නේ තව කෙනෙක් ෆලෝ කරන එක. මම මේ වගේ වෙනවා. මම මේම කෙනෙක් වෙනවා. නෑ. ඒ කියන්නේ ඒ කෙනාගෙන් හොඳ දේවල් ගන්න. නැතුනේ හොඳ දේවල් ගන්න ඒ කෙනාගෙන්. හැබැයි ෆලෝ කරන කලා 100% මේ මිනිස්සයා පසුපස යන්න දන්න එපා. ඒ මිනිස්සයා පසුපස යන්න දන්න එපා කිසිම මොහොතක. ඉතින් තමන් ළමෙක් වුණත් වැඩියෙක් වුණත් ජාති ભેද ආගම් ભેද මොනවා තිබ්බත් එදි ගියාම දුප්පත් පොසත් වුණත් කුලාගම් මොන වුණත් හැම මිනිස්සෙට්ටම තමන්ගේ ක්වොලිටියක් හදාගන්න පුළුවන්. තමන්ගේ ක්වොලිටිය හදාගන්න පුළුවන් තමන්ට විතරයි. ඒක අනුන්ට බෑ. මොකද තමන්ගේ ක්වොලිටිය හදාගන්න තමන් විතරයි. ඒක අනුන්ට හදා දෙන්න බෑ. ඒක තමා විසින් නිර්මාණය කරගන්න ඕන දෙයක්. ඒ කියන්නේ මම පොරක් මං ක්වොලිටි මිනිස්සෙක් කියලා ඒක තමන්ගේ කටින් කිව්වා මේක නිකන් මේ අර තමාව පම්පෝර් ගන්නවා වගේ එකක්. ඒක අනුන් කියන්නේ. දැන් ඔය චාමවිරසිංහ මිනිස්සු අදවතේ ගායක කියලා නම් කරනකොට එතකොට ඒක කියන්නේ කවුද? සාමාන්‍ය මිනිස්සු කියන්නේ අදවතේ ගායකයා කියලා කියන්නේ ඒගොල්ලෝ. දැන් මිනිහා කියනවාද මං අදවතේ ගායකයා, ඔව් මං තමයි අදවතේ ගායකයා, මේ මම තමයි සම්මාන ගන්න කියනවාද? නෑ. ඒක මිනිස්සු කියන්න ඕන දේවල්. ඉතින් අන්නේ දැනට අදාගන්න. ඒකට මිල මුදල් යාන වාහන ඉඩ ගඩම් කිසිම දෙයක් Tamanට අවශ්‍ය කරන්නේ නැහැ. ඉතින් මං හිතනවා මං කියපු දේවල් වලින් කවුරුරි යමක් ගත්තා කියලා. ඉතින් දෙයක් ගත්තා නම් ඉතින් මට ගොඩක් සතුටුයි. ඉතින් හොඳ දෙයක් ගත්තා නම් ඉතින් හොඳයි. ඉතින් මං එන නවතින්නවා.